ආයිබෝවන් මගේ සියලුම පින්වත් දරුවන්ට. අසනීප වෙලා බලන්නකෝ. ටිකක් අසනීප වෙලා බලන්න. ගොඩාක් අසනීප වෙච්ච වෙලාවල් මේ වෙලාවේ මතකයට ගන්න. මේ වෙලාවේ අසනීප වෙලා රෝග පීඩා වලින් වේදනාවෙන් ඉන්න කවුරු හරි ඉන්නවනම් සිරුරේ යම් තැනක දරුණු වේදනාවක් එක්ක මේ වෙලාවේ මේ මාගේ මේ හඬපටය කවුරු හරි අහගෙන ඉන්නවනම් මේ වෙලාවේ පොඩ්ඩක් හිතන්න. ඒ අසනීප ගතිය පොඩ්ඩක් පැත්තකින් තියලා, වේදනාව පොඩ්ඩක් පැත්තකින් තියලා. ඔය අසනීප වෙච්ච වෙලාවක හෝ මේ වෙලාවේ අසනීප වෙච්ච වෙලා ඉන්න වෙලාවේ හෝ ඔබට දැනෙන්නේ මොනවද? මේ වෙලාවේ මේ ගෙදර සුරතලයට ඇති කරන බල්ලා ගැනවත්, දරුවෝ ගැනවත්, බැංකුවේ තියෙන පොතේ තියෙන සල්ලි ටිකවත්, ගෙදර කොච්චර උස්සට හදලා තියනවද, තට්ටු කීයකට හදලා තියනවද, ගෙදර තියෙන වාහනේ ජාතිය හොඳම ජාතියද, තව වාහනයක් ගන්න ආසාවක් හිතේ පහළ වෙනවද, නැත්නම් රස බොජුන් දිව්‍යමය බොජුන් ගෙනල්ලා දුන්නොත් ඒවා කාලා නටලා සංගීතයක් දාලා සින්දුවක් කියන්න හිතෙනවද? නැත්නම් මේ වේදනාවෙන් මං කවදා ගැලවෙයිද? මේ වේදනාවෙන් දැන් මේ මොහොතේ මං ගැලවෙයිද? මේ වේදනාවෙන් මම මරණයටපත් වෙයිද කියන මරබිය හා රෝගයේ තියෙන වේදනාව නෙවෙයිද ඔබේ හිතට එන්නේ. මේ වෙලාවේ ඔබ මරණ බියත් එක්ක නෙමෙයිද සටන් කරන්නේ. ඒ වෙලාවේ ඔබ ප්‍රියයි කියුව සියලුම දේ, ප්‍රියයි කිව්ව සියලු ද්‍රව්‍ය වස්තුන් පුද්ගලයන් ඔබට අමතක වුණේ නැද්ද? ඇත්තටම අමතක වුණා නේද? මතකයට ආවේ තමන්ගේ ශරීරයේ උලක් වගේ ඇනිලා තමන්ට රිදුම් දෙන තමන්ගේ ශරීරයේ තියෙන මේ අසනීපය, රෝගී තත්වය හා ඒකට ගැලවෙන්නේ කොහොමද? මම මොන දොස්තර ළඟටද යන්නේ? මේ බෙහෙත් බිව්වොත් මට හරියයිද? හෙටවත් මට හොඳට ටිකක් කාලා බීලා ඇවිද ගන්න පුළුවන් වෙයිද කියන ඔය අසනීපේ වටා පමණයි නේද ඔබේ හිත දුවන්නේ. අන්න ඒ වගේ තමා පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංසාර භවය තුල අපිට හොඳයි, රසයි, රසවත්, නිට්ටයයි, සැපයි කියලා අල්ලගන්න කොහෙවත් තැනක් නැහැ කියලා උන්වහන්සේ සක්සුදක්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මොකද පොඩි සැපක් විඳින්න අපි ගොඩාක් දුක් විඳිනවා. බැංකුවේ ලක්ෂ 10ක් ඉතුරු කරගන්න සමහර මිනිස්සු ජීවිත කාලයම කන්තෝරුවට වැඩට යනවා. දරුවන්ගේ රාජකාරී පවා අමතක කරලා ගෙදර දොර පුණ්‍ය කටයුතු, පිනක් දහමක්, භාවනාවක්, පන්සලකට යන්න තියෙන ගමනක් පවා අමතක කරලා ඒ වෙලාවෙත් ගිහිල්ලා ඕවර් ටයිම් කරලා කීයක් හරි හම්බ කරලා අර ලක්ෂ 10 හදන්න මුළු ජීවිත කාලෙම කැප කරනවා. සමහර වෙලාවට ඒ ලක්ෂ 10 බැංකුවේ හදලා ඉවරුණාට පස්සේ මේ මිනිහයාට අවුරුදු 60ක් විතර වෙන්නත් පුළුවන්. ඒ වෙනකොට ලක්ෂ 10 අගය ඒ කාලය වන විට මේ කාලය වන විට ලක්ෂ 10ක් කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 10,000ක මුදලකට දැන් බැහැලා තියෙන්නේ. එතකොට ඒ ලක්ෂ 10න් එයා හිතාගෙන මවපු හීන ගෙයක් දොරක් ගන්න හරි, යාන වාහනයක් ගන්න හරි, අලුතෙන් ඉඩමක් ගන්න හරි, රත්තරන් ගන්න හරි හදාගත්ත ඒ හීනය එයාට කරගන්න බෑ. මොකද ඒ වෙනකොට රටේ තියෙන මුදල් ඒකකයේ පල්ලෙහාට බැහැලා බඩු මිල ඉහළට නැගලා ලක්ෂ 10කින් පුටු සෙටියක් තියා එතන ඉඳලා මෙතනටවත් shopping කරන්නවත් බැරි තරමට ඒ මුදලේ අගය අඩු වෙලා තියෙනවා. ඒක අඩු වෙනවා අනිවාර්යෙන්. අන්න ඒ නිසා තමයි මම හැමතිස්සෙම ගිහි ජීවිතයේ ඉන්න උපාසිකාවක් හැටියට, ගිහි ජීවිතයේ ඉන්න පත්තිනි මෑණියන්ගේ බුද්ධ කුල දියණියක් හැටියට ඔබට කියන්නේ. ඔබ ආයෝජනය කළ යුත්තේ රත්තරන් වලින්වත්, රිදී වලින්වත්, මුතුමැණික් වලින්වත්, යාන වාහන වලින්වත්, දැසිදස්සන්ගෙන්වත්, ශිෂ්‍ය ශිෂ්‍යාවෙන්වත්, බලයෙන්, ධනයෙන්, ප්‍රසිද්ධියෙන් නෙවෙයි. ඔබ ආයෝජනය කළ යුත්තේ මරණයෙන් පසු ඔබ යන තැනට. මරණයෙන් පසුව ඔබ යන තැනට ඔබට ගෙනියන්න තියෙන්නේ පින හා කුසලය කියන දෙක විතරයි. පිනට ගොඩාක් සල්ලි අපිට ඕනේ. දානයක් දෙන්න, පිනක් කරගන්න ලොකු සල්ලියක් ඕනේ, විශාල මුදලක් ඕනේ. කුසලයක් කරගන්න අපිට මුදල් ඕනේ. තුන් සිත පහදවලා යම් කෙනෙක් දානයක් දෙනවාද අනේ සාදු කියලා අනුමෝදන් කරගෙන අනිත්‍ය එක තප්පරයක් හරි දවසකට වතාවක් මෙනෙහි කළා අපි මැරෙනවා කියන එක මෙනෙහි කළා
යම්කිසි ශීල ගුණයක පිහිටලා සිත සමාධියකට අරගෙන ධාන 4 පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය මේ ධාන 4 වඩා ගන්න උත්සාහ කරමින් මෛත්‍රිය පතුරවන්න පුළුවන් නම් දවසකට එක පැයක් හරි අන්න ඔබ ඊළඟට යන තැනට ඔබේ බැංක් account එකට ඔබ පුරවනවා. හැමදාම මේ විදිහට අර ලේනා නැට්ටෙන් මුහුදෙන් වතුර අරගෙන ජල බිඳුව මේ පැත්තට පිරෙවුවා වගේ ඔබේ බැංක් account එක ඔබ මැරෙනකොට ආයි කාටවත් ඔබට පින් අනුමෝදන් කරන්න සිවුරු පිරිකර පූජා කරන්න හත් දවසේ දානේ දීලා පින් අනුමෝදන් කරන්න මතක වස්ත්‍ර පූජා කරන්න ඒ වගේ කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඔබ අතක් නවලා දිගෑරිනවා වගේ ලස්සනට සුගතියක ගිහිල්ලා ඉපදෙනවා. මේකට කරන්න තියෙන එකම දේ තමයි එතෙර තියෙන මරණින් පසු ඔබට පැමිණෙන බැංක් account එක පුළුවන් තරම් ලොකු කරගන්න. බැංකුවට පුළුවන් තරම් හැමදාම ඔබ ඔබේ ලංකා බැංකුවට හෝ කොමර්ෂල් බැංකුවට හෝ සම්පත් බැංකුවට හෝ මොකක් හරි බැංකුවකට ඔබ රුපියල් 10,000 දානේ දානවනම් ඊටත් වැඩිය ප්‍රමාණයක් පින හා කුසලය කියන දෙකෙන් ඔබ හැමදාම ආයෝජනය කරන්න බැංකු පොතට. පින් පොතක් ලියන්න, පින නිතර සිහි කරන්න. අනිවාර්යෙන් රැට නිදා ගන්නකොට පින සිහි කරන්න. වේදනාවෙන් ලෙඩ වෙලා ওই විදිහට අනේ මගේ ලෙඩේ කවද සනීප වෙයිද කියලා හිත ඉන්න වෙලාවේ ගන්න කුසල් පොත ගන්න පින් පොත ලියන්න. ලියපු පොතක් තියෙනවා නම් අරගෙන උඩ ඉඳලා පල්ලෙහාටත් පල්ලෙහා උඩ ඉඳලත් නැවත කියවලා ඒ පින ගැන අප්‍රමාණ සතුටක් ලබන්න. යාළුවෙක් කතා කරොත් ෆෝන් එකේ ඒ පින මතක් කරලා එයත් එක්කත් සතුටු වෙන්න. එනේන අයත් එක්ක මං අහවල් දවසේ මෙන්න මේ වගේ පිනක් කළා. මං අහවල් දවසේ මේ වගේ දානයක් දුන්නා. මං අහවල් දවසේ මෙන්න මේ වගේ කුසලයක් වැඩුවා. මං අහවල් දවසේ මේ වගේ සිල් ගත්තා. නොකෙඩී සිල් ටික රැක ගන්න පුළුවන් වුණා කියලා මේ පින පතුරවන්න කිය යන්න. ඔබගේ ඔය ශරීරයේ තියෙන රෝග පීඩාව බෙහෙත් නැතුවම සුව වෙලා යාවි. භූතේක්, ප්‍රේතේක්, පිසාචේක් හෝ බන්ධනයකට යටත් වෙලා කවුරු හරි ඇවිල්ලා ඉන්නවනම් ඒ අයත් ඒ පින අනුමෝදන් කරන් ඉවත් වෙලා යාවි. ඇත්තටම ඔබ බෙහෙත් නැතුවම සුවපත් වේවි. සුවපත් වීමේ භාවනාව තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව තරම් අවියක්, මෛත්‍රී භාවනාව තරම් උතුම් දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මෛත්‍රිය වඩන්න, තමන්ගේ ශරීරයට මෛත්‍රිය වඩන්න. ඔය වේදනාව දැනෙන තැනට මෛත්‍රිය වඩන්න. එතනට අත තියාගෙන මෛත්‍රී වඩන්න. ඔබ බලන්න ටික දවසකින් ඔබ සම්පූර්ණ සුවපත් පුද්ගලයෙක් වෙනවා විතරක් නෙවෙයි. හදිසි මරණයක් සිදු වුණොත් මරණයකට යන දවසකට හරි අවසන් හුස්ම පොද හෙළන අවසාන චිත්තක්ෂණ 17 දී අනිවාර්යෙන් ඔබ සුගතියකට ගමන් කරනවාමයි. තෙරුවන් සරණයි. නැවත හමු වෙමු.